තේ වේලාවට වගේම උත්සව අවස්ථාවන්ටත් ඊටම සුදුසු කටේ දියවෙන පදමට රසමරස රුලං රටේදී අලුවා ලෙහෙසියෙන් හදා ගන්න ආකාරය බලමු. හරිම පදමට නිවැරදිව මේ සාදා ගන්න ආකාරය බලන්න දිගටම වීඩියෝ සමග රැඳී සිටිනවෙන් ආරාධනා කරනවා. අපි මුලින්ම භාජනයක් ලිප තබා රුලන් ටික යට දමාගෙන විනාඩි 7ක් 8ක් මදගින්දරේ රුලන් ටික බැදගමු. ටිකක් නුඹුරු පාටට එන විට ලිප නිවා රුලන් ටික වෙනත් භාජනයකට මාරු කරගන්න. දැන් කැරමල් එක සාදා ගන්න නැවතත් භාජනයක් ලිප තබන්න. එයට සීනි ග්‍රෑම් 400ක් දමා මදගින්දරේ පරිස්සමට රත් කරගන්න. ගින්දර වැඩි කරගන්න එපා. ඒ වගේම මද රස්නේ වතුර කෝප්පයකුත් ළඟින් තබා ගන්න. සීනි ටික මේ වගේ රත් වේගෙන එන විට වතුර කෝප්පය එකතු කරගන්න. සීනි ටික හොඳට පැණි වුණාට පසුව ඇට ඉවත් කර පොඩියට කපාගත් රට ඉඳි ටික එකතු කරගන්න. දැන් කුඩු කරගත් එනසාල් ටිකත් එකතු කරගන්න. එනසාල් කුඩු කරගන්නා විට සීනි ටිකකුත් එකතු කරගෙන කුඩු කරගන්න. එතකොට එනසාල් ටික හොඳට කුඩු වෙනවා. මේ ගමම්ම බටර් ටිකක් සහ ලුණු කුඩුත් එකතු කරගමු. රටයින්දි ටික හොඳට තැම්බී පැණි ටික උකුවේගෙන එන මේ වෙලාවේ බෙදගත් රුලන් ටික එකතු කරගෙන හොඳට හැඳිගා ගන්න. හැඳිගෑම නවත්තන්න එපා. ඒ වගේම ගින්දර වැඩි කරගන්නත් එපා. රුලන් මිශ්‍රණය මේ වගේ එක ගුලියකට එතන විට තමයි හරිම පදම පැමිණි බව අපි දැනගන්නේ. දැන් කලින් බටර් හෝ පොල් තෙල් ගාගෙන සකස් කරගෙන තිබූ ට්‍රේ එකට රුලන් ටික දමාගෙන හොඳට තුනී කරගන්න. කෑලි කපා ගන්න.
වීඩියෝ හොඳ නම් ලයික් එකක් දමාගෙනම යන්න. තවත් මෙවැනි වීඩියෝවක් ඔබ වෙත ගෙන්වා ගැනීමට නම් සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ අදහසුත් කමෙන්ට් කරන්න. ස්තුතියි.